අප්චක් කන හැමදේම ඇත්තටම යන්නේ කොහෙද? බෙන්ටෙන් බලපු අපිට අප්චක් කියන්නේ ගොඩක් හුරුපුරුදු ඒලියන් කෙනෙක්නේ. එයාගේ ඇඟටත් වඩා විශාල ඕනෑම දෙයක් එකපාරින් ගිලින්න අප්චක්ට පුළුවන්. හැබැයි කවදා හරි හිතලා තියෙනවද එයා ඒ කන හැමදේම ඇත්තටම යන්නේ කොහෙද කියලා? ගොඩක් අය හිතන්නේ අප්චක් කන දේවල් එයාගේ බඩ ඇතුලේදී සාමාන්‍ය විදිහට දිරවනවා කියලා. හැබැයි ඇත්තටම ගෝමන්ට් කියන මේ ඒලියන් විශේෂයේ බඩ ක්‍රියා කරන්නේ අපි හිතන විදිහට නෙමෙයි. අප්චක්ට සාමාන්‍ය බඩක් නෑ. එයා කන හැමදේම කෙලින්ම යන්නේ ට්‍රාන්ස්පේස් බ්ලැඩර් ඩිමෙන්ෂන් කියන හැංගුණු වෙනම පොකට් ඩිමෙන්ෂන් එකකට. අභ්‍යවකාශයේ තියෙන වෙනම මානයකට හෝ මාන තලයකට. එතකොට එයා ගිලින ඕනෑම දෙයක් ඒ ඩිමෙන්ෂන් එක ඇතුළේදී විශාල පිපිරෙන සුළු ශක්තියක් බවට පරිවර්තනය වෙනවා. අප්චක් එයාගේ ප්‍රහාරවලදී කටින් එළියට විදින්නේ අන්න ඒ ශක්තියයි. මේ පොකට් ඩිමෙන්ෂන් එක අප්චක්ට විතරක් තනිවම තියෙන එකක් නෙමෙයි. මුළු විශ්වයේම ඉන්න සෑම ගෝමන්ඩ් කෙනෙක්ම සම්බන්ධ වෙලා ඉන්නේ මෙන්න මේ එකම බඩට ඩයිමෙන්ෂන් එකට. ඒ නිසයි බෙන්ටෙන් ඕම්නිවර්ස් එකේ ටමි ට්‍රබල් එපිසෝඩ් එකේදී ගෝමන්ඩ්ලා අන්තරායට ලක්වුණු වෙලාවේ බෙන්ටත් ඒකපාරටම තද බඩේ කැක්කුමක් හැදෙන්නේ. ඒ පොදු ඩිමෙන්ෂන් එක හරහා අනිත් අයට වෙනදී බෙන්ටත් ඒ වෙලාවේ දැනුණා. ඒ කියන්නේ අප්චක් කියන්නේ මුළු විශේෂීම එකම බඩක් බෙදාගන්න ඒලියන් කෙනෙක්. විශ්වයේ ඉන්න හැම ගෝමන්ඩ් කෙනෙක්ම එකම බඩකට සම්බන්ධ වෙලා ඉන්නවා නම් කවදා හරි ඩිමෙන්ෂන් එක විනාශ වුණොත් මොකක් වීද?